තාක්ෂණය. ගරු විපක්ෂ නායකතුමා ඔබතුමාට විනාඩි 8ක කාලයක් ලැබෙනවා. විශේෂයෙන්ම මේ අවස්ථාවේ අපේ රටේ මූල්‍ය පද්ධතිය මූල්‍ය ස්ථායීකරණය යන කරුණු කාරණා පිළිබඳව අදහස් කීපයක් ඉදිරිපත් කරන්න අදහස් කරනවා. මම අපි නැවතත් ප්‍රකාශ කරන්න කැමතියි. අපේ රටෙන් ගෙවන්න තිබුණු ණය වාරිකයක් ඩොලර් ලක්ෂ 25ක වාරිකයක් අතුරුදහන් වුණා. වංචනික ලෙස රටට අහිමි වුණා. ඒකේ බර දරන්න වෙන්නේ අපේ රටේ බදු ගෙවන්නන්ට. විශේෂයෙන්ම ඒ කරුණ පිළිබඳව වැඩියමක් තොරතුරු ආගියතක් නැහැ. ඒ නිසා විශේෂයෙන්ම මේ මූල්‍ය අපරාධය පිළිබඳව පාර්ලිමේන්තුවට විධිමත් වාර්තාවක් ඉදිරිපත් කිරීම රජයේ යුතුයකමයි කියන එක මම මේ අවස්ථාවේ කියන්නට කැමතියි. විශේෂයෙන්ම රජය මූල්‍ය අපරාධ ක්‍රියාත්මක කරන පමණක් නෙවෙයි අපේ මූල්‍ය පද්ධතිය තුළ මූල්‍ය ආයතන පද්ධතිය තුලත් දිගින් දිගටම මූල්‍ය වංචා මූල්‍ය අක්‍රමිකතා සිද්ධ වෙලා මේ රටේ අහිංසක තැන්පත්කරුවන් බරපතල වින්දිතින් බවට පත් වෙලා තිබෙනවා. උදාහරණ දෙකක් ඉදිරිපත් කරන්නට කැමතියි. ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි මූල්‍ය ආයතනයක් වූ Central Investment and Finance PLC CIFL ඒකේ බලපත්‍රය අහෝසි කරන වෙලාවේ තැන්පත්කරුවන් 4200කට ආසන්න ප්‍රමාණයක් ජීවිත කාලය පුරාවටම එකතු කරගත්ත අරමුදල් වලින් තමයි මේ ආයතනය නඩත්තුනේ. මේ ආයතනයේ බංකොලොත් වීමත් සමග අධියර දෙකකින් රුපියල් ලක්ෂ 5ක් සහ රුපියල් ලක්ෂ 6ක් වශයෙන් යම් මුදල් ගෙවීමක් සිදු වෙලා තිබෙනවා. හැබැයි ඇත්ත වශයෙන්ම ඈවර කිරීමේ ක්‍රියාවලිය තුල මේ තැන්පතුකරුවන්ට ඇත්ත වශයෙන්ම අත්පත් වෙලා තිබෙන්නේ ඉතාමත්ම ඛේදනීය ඉරණමක්. ඒ මොකද ඒ ඈවර කරන ක්‍රියාවලිය තුළ මේ අයට ලබා දීලා තිබෙන්නේ මුදල් ගෙවීමේදී තැන්පත්කරුවන්ට අවසාන අවස්ථාව. විශේෂයෙන්ම පළමුව ඈවරකරුගේ වියදම්, දෙවනුව මහ බැංකුවට අයවිය යුතු මුදල්, තෙවනුව ඒ ආයතනයේ අනිත් අයගේ බැඳීම්, තුන්වෙනුවට තමයි මේ තැන්පත්කරුවන්ට මේ අවස්ථාව ලබා දීලා තිබෙන්නේ. මේක පිළිබඳව විනිවිද භාවයෙන් කතා කරනවා නම් ඇත්ත වශයෙන්ම අපිත් මේ චක්‍රලේඛය ගැසීම පිළිබඳව අපිත් වගකීමක් තිබෙනවා. ඒ නිසා රජෙන් ඉල්ලීමක් කරනවා විශේෂයෙන්ම මේ තැන්පත්කරුවන්ට මුල් තැන ලබා දෙන අලුත් චක්‍රලේඛයක් දියත් කිරීම CIFL ආයතනයේ තැන්පත්කරුවන් 4200ක් වෙනුවෙන් ඇත්ත වශයෙන්ම ඉටු විය යුතු යුතුයකමක් හැටියට මම කියන්න කැමතියි. ජීවිතේ පුරාවටම ඒ ඉතිරි කිරීම විශ්‍රාම මුදල් යනාදී වශයෙන් තැන්පත් කළා තමයි මේ රටේ විශේෂයෙන්ම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ඒ තමන්ගේ ඒ තැන්පත් වලට යම් කිසි ආදායමක් ලබා ගත්තේ. ඒ නිසා කාරුණිකව රජෙන් ඉල්ලීමක් කරනවා මේ ගැසට් පත්‍රය වෙනස් කරලා තැන්පත්කරුවන්ට මුල් තැන ලබා දෙන අලුත් ගැසට් පත්‍රයක් ඒක කරන්නට අමාරු නම් මේ තැන්පත්කරුවන්ගේ ඉතිරි හිඟ මුදල් වලට තැන්පතු සහ පොලි ආදායම් වලට යම්කිසි සාධාරණත්වයක් විශේෂ සහන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම වැදගත් කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. CIFL ආයතනයේ තැන්පත්කරුවන් 4200ක් අගතියට පත් වුණාseම මේ මොහොත වන විට නේෂන් ලංකා ෆිනෑන්ස් PLC එකේ තැන්පත්කරුවන් 1000කට වැඩි ප්‍රමාණයක් ජීවිත කාලය පුරාවටම උපයාගත් මුදල් අහිමිවීම හේතුවෙන් දැඩි අසරණ භාවයට පත් වෙලා තිබෙනවා. 2020 වසර අවසානයේදී නේෂන් ලංකා ෆිනෑන්ස් PLC ආයතනය සිංහපුත්‍ර ෆිනෑන්ස් සමග ඒකාබද්ධ වෙලා ඒකාබද්ධ කරණයෙන් පසුව නේෂන්ස් ලංකා ෆිනෑන්ස් PLC එකේ විධායක නිලධාරී ලෙස චන්දික වීරකෝන් මහතාත් පත් වෙලා ආයින් අනතුරු 2022 වසර අවසානයේදී නේෂන් ලංකා ෆිනෑන්ස් ආයතනය කැන්රිච් ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය සමග ඒකාබද්ධ වෙලා තිබෙනවා. විශේෂයෙන්ම මේක විශේෂත්වය තමයි නේෂන් ලංකා ආයතනෙත් සිංහපුත්‍ර ෆිනෑන්ස් ආයතනෙත් අධ්‍යක්ෂක තනතුරු මේක කණ්ඩායමක්ම හොබෝලා තිබෙනවා. විශේෂයෙන්ම නේෂන් ලංකා ෆිනෑන්ස් තැන්පත්කරුවන් සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් ආයතනයට පොරොන්දු පත්‍ර හරහා ක්‍රියාත්මක කරමින් ඒ ගිණුම් හුවමාරුවක් සිදු වෙලා තිබෙනවා. මේ තත්ත්වය තුළ ඇත්ත වශයෙන්ම සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් ආයතනය දිහා බැලුවහම ඒක පිහිටුවා තිබෙන තැනේ ලිපිනේ එහෙම ආයතනයක්වත් නැහැ.
නේෂන් ලංකා ෆිනන්ස් PLC එකේ වාර්ෂික වාර්තාවල සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් කියන ආයතනය සඳහන් වුවත් ඒ කියන තැන එහෙම ආයතනයක්වත් නැහැ. 2022 අගෝස්තු 30 වෙනිදා වෙනකොට නේෂන් ලංකා ෆිනන්ස් PLC ආයතනයට තැන්පතු ලබා ගැනීම ඇත්ත වශයෙන්ම තහනම් කරලා තිබුණා. මහ බැංකුව එසේ තහනමක් යොදලා තිබියදී අලුතෙන් මාකටියස්ලා දාලා බැංකු ගිණුම් ඉතිරි කිරීමේ ගිණුම් මූල්‍ය තැන්පතු ලබා ගැනීමේ ක්‍රියාවලියක දියත් වෙලා තිබෙනවා. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? දැන් තැන්පත්කරුවන්ට මුදල් නැහැ. ඒ අයට හිමි යුතු පොලියක් නැහැ. ඒ අය තැන්පත් කරපු තැන්පත් මුදලත් ප්‍රාග්ධන මුදලත් නැහැ. වංචනික ක්‍රියාවක් සිදු වෙලා තිබෙනවා. ඒ සිදුවීම තුළ විශේෂයෙන්ම තැන්පත්කරුවන් 38 දෙනෙක් මීගමුව පොලිසිය මගින් කර පැමිණිල්ලක් අනුව අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමු වෙලා ඒ අධ්‍යක්ෂක මණ්ඩලයේ අධ්‍යක්ෂකවරුන් සහ ප්‍රවර්ධන නිලධාරීන් කීප දෙනෙකුට විදේශ තහනමකුත් දමලා තිබෙනවා. එසේ දේවල් සිදු වුණත් වගකිවිය යුතු පුද්ගලයන්ට එරෙහිව ක්‍රියාත්මක විය යුතු නීතිමය ක්‍රියාමාර්ගය ඉතාමත්ම විනාඩි 2ක් කාලයක් ඉතාමත්ම සෙමින් ඉබිගමනින් ක්‍රියාත්මක වෙන්නේ. එනිසා මේක මේ මූල්‍ය ආයතනයේ බිඳ වැටීමක් පමණක් නෙවෙයි, මෙතන පැහැදිලිවම ෆයිනෑන්ෂල් ෆ්‍රෝඩ් එකක්, මූල්‍ය අපරාධයක් සිදු වෙලා තිබෙනවා. විවිධ බලගතු පිරිස් කණ්ඩායම් එකට එකතු වෙලා. එනිසා විශේෂයෙන්ම මේ පිළිබඳව සත්‍ය නංගන් සහිතව අපි ඉදිරියේදී හෙළිදරව් කරන්න බලාපොරොත්තු වෙනවා. එතෙක් අපි රජයෙන් ඉල්ලීමක් කරනවා, විශේෂයෙන්ම නේෂන් ලංකා ෆිනන්ස් PLC ආයතනයේ මේ අගතියට පත් වුණු තැන්පත්කරුවන් දහසකට වැඩි ප්‍රමාණයකගේ ඒ තැන්පතු වලට, ඒ අයගේ පොලි ආදායම් වලට සාධාරණත්වයක් ඉෂ්ට සිද්ධ කරමින් මේ තැන්පත්කරුවන්ගේ මුදල් හොරා කාපු ඒ අධ්‍යක්ෂක මණ්ඩලයටත්, ඒ වගේම ගිණුම් ප්‍රවර්ධන නිලධාරීන් සහ මේට වගකිව යුතු සියලුම දෙනාට එරෙහිව නීතිමය කටයුත්ත ක්‍රියාත්මක කිරීම ඇත්ත වශයෙන්ම රජයේ වගකීම සහ යුතුයකම බවට මම ප්‍රකාශ කරනවා. මේ තැන්පත්කරුවන්ට නේෂන් ලංකා ෆිනන්ස් PLC ආයතනයේ තැන්පත්කරුවන්ටත් සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිනන්ස් PLC ආයතනයේ තැන්පත්කරුවන්ට සාධාරණත්වය ඉෂ්ට සිද්ධ කරන්නයි කියලා මම රජයෙන් බොහොම කාරුණිකව සහ ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා.